ඊළඟට අපිට අධ්‍යයනය කරන්න තියෙන්නේ අපි කතා කරා දැන් සංගණන බහුවයක තුනක් තියෙනවා කියලා. ආකලන බහුවයක තමයි අපි මුලින් වීඩියෝ එකේ කතා කරේ. මේ වීඩියෝ එක හරහා බලමු අපි කොහොමද සංගණන බහුවයක තුන වෙන්නේ කියන එක. ආකලන බහුවයක හොඳට මතක තියාගන්න ද්විත්ව බන්ධන සහිත සංයෝග තමයි බොහෝ වෙලාවට තියෙන්නේ. එකම පුනරාවර්තී ඒකකයේ නැවත නැවත දෙනවට තමයි ආකලන බහුවයක කියලා කියන්නේ. කලින් වීඩියෝ එක බලලා තමයි මේ වීඩියෝ එක බලන්න ඕනේ. එතකොට තමයි වැඩේ හොඳට පැහැදිලි වෙන්නේ. මේ විදිහට සරලම එතිලීන් අණුවට හයිඩ්‍රජන් අණු හතරක් තිබ්බොත් අපි ඒකට පොලිඑතිලීන් කියනවා. ඒකේ හයිඩ්‍රජන් තුනක් තියලා Cl එකක් දැම්මොත් අපි PVC කියනවා. මේ විදිහට හයිඩ්‍රජන් තුනක් දාලා මෙතන බෙන්සීන් දැම්මොත් පොලිස්ටයිරින් කියනවා. අණු හතරම ගලවලා ෆ්ලුවරින් අණු හතරක් ගෙවුවොත් ටෙප්ලෝන් කියනවා. මීට අමතරව නම් මෙන්න මේ හයිඩ්‍රජන් තුන වෙනකොට මෙතන CH3 දැම්මොත් ඒකට පොලිප්‍රොප්ලින් කියලා කියනවා. ඊට පස්සේ අපිට අධ්‍යයනය කරන්න තියෙන ආකලන තුන හරි අපිට ඊට පස්සේ අධ්‍යයනය කරන්න තියෙනවා සංගණන බහුවවේක තුනක්. සංගණන බහුවවේක තුනක්. සංගණන කියන වචනේම තියෙනවා අණු දෙන්නෙක් එකතු වෙනවා කියන එක. දැන් එතකොට අසන්තෘප්තතාවය සන්තෘප්තතාවය අණුව තමයි මේ ආකලන බහුවේගතාවය සිද්ධ වෙන්නේ. සංගණන බහුවේග කියන්නේ අණු එකිනෙකට වෙනස් අණු දෙකක් හෝ එකිනෙකම අණු දෙකක් එකට එකතු වෙලා ජල අණුවක් ඉවත් වීමෙන් හෝ මොකක් හරි අණුවක් ඉවත් වෙලා හැදෙන ඒවට තමයි අපි කියන්නේ මොකක්ද සංගණන බහුවේග කියලා. සංගණන බහුවේග කියලා නම් අනුමාත්‍රිකා ගන්න පොදුම යටතේ අපි ආකලන තුනක් ඉගෙන ගත්තා. දැන් අපිට කතා කරන්න තියෙනවා සංගණන බහුවවේග තුනක්. සංගණන බහුවවේග තුනක්. මූලිකවම මම ගන්නම් සරල මේක නයිලෝන් කියන එක. නයිලෝන් 66 කියන එක. ඒක අපි ගන්නම් මෙන්න මෙහෙම කටේ වචනයෙන්ම කියලා හුරු වෙන්න. එතකොට ඔබට පහසුයි. ඔන්න බලන්න. මම පළවෙනියට කියනවා NH කියලා කියනවා. ඊට පස්සේ පරාණ දාලා CH2 6ක් නැවත වාරයක් NH ඊට පස්සේ C ද්විත්ව බන්ධනයක් O ඊට පස්සේ CH2 හතරක් ඊට පස්සේ C ද්විත්ව බන්ධනයක් O ඔන්න ඔය විදිහට. අන්න ඔය විදිහට අරනම අපි ඔකට කියනවා මොකක්ද මෙන්න මේ සංයෝගය. අපි මේකට කියනවා මොකක්ද සංයෝගයට 6,6 නයිලෝන් 6,6 නයිලෝන් කියලා කියනවා. මෙතනදී මෙතනින් තමයි බන්ධනය කැඩීම සිද්ධ වෙන්නේ. ඒක මම වෙන්නේ කොහොමද කියලා කියන්නම්. කිනකට වෙනස් අණු දෙකක්. මෙතන ගොඩක් සිසුන් පටලවා ගන්න දෙයක් තියෙනවා. ඒක සඳහන් කරලා ඉන්නම්. මෙතන කාබන් 6 නම් හරි. එතකොට කාබන් 6 හරි. ඊට පස්සේ බලන්න මෙතන CH2 4යි මේ C ද්විත්ව බන්ධන O කාබොනයිල් කාණ්ඩ මේ කාණ්ඩ දෙකෙන් ඔක්සෝ කාණ්ඩ දෙකෙන් කීටෝන කාණ්ඩ දෙකෙන් කාබන් දෙකක් එනවා. එතකොට මෙතන කාබන් 4යි මේ කාබන් 2යි කාබන් 6යි. අන්න එතකොට මතක තියාගන්න 6,6 නයිලෝන් 6,8 නයිලෝන් මේ විදිහට නයිලෝන් වර්ග තියෙනවා. එතකොට උසස් පෙළ මට්ටමේ සම්පත් පොතට අදාළව ඔබ දැනගත යුතු වන්නේ 6,6 නයිලෝන් විතරයි. එතකොට එතනදී අපිට අවශ්‍ය වෙන්නේ මෙතන CH2 අණු 6ක් සහ මෙතන CH2 4ක් සහ මේ කාබන් දෙන්නකින් ඉතුරු කාබන් දෙන්න සම්පූර්ණ වෙලා මෙතන කාබන් 6කුත් මේ කොටසට අදාළව කාබන් 6කුත් සම්පූර්ණ වෙනවා. එතකොට මේක අපි සෑදීම සඳහා අපි සංගණනයක් සිද්ධ වෙනවා. සංගණනයක් එකිනෙකට වෙනස් අණු දෙකක් එකතු වෙනවා කියලා කිව්වා. එතකොට අපි හොඳට බලාගන්න මෙන්න මෙතනින් තමයි බන්ධනයේ කැඩීම සිද්ධ වෙන්නේ. එතනදී තමයි බන්ධනයේ කැඩීම සිද්ධ වෙන්නේ. එතකොට අපි හොඳට බලන්න මෙන්න මේ කොටස අපිට ගන්න පුළුවන් CH2 අණු 6ක් NH2 ඔන්න විදිහේ සංයෝගයකුයි CH2 අණු 4කට දෙපැත්තෙන් පවතින කාබොක්සිලික් කාණ්ඩ දෙකක්. කාබොක්සිලික් කාණ්ඩ දෙකක් සහිතව අන්න ඔය අණු දෙක එකිනෙකට එකතු වෙලා ජල අණුවක් ඉවත් වීමෙන් තමයි මෙන්න මේක සෑදෙන්නේ. ඔබ බලනවා ඇති දැන් මේ පැත්තේ තියෙන OH කෝ මේ පැත්තේ තියෙන හයිඩ්‍රජන් කෝ කියලා. එතකොට එවැනි අණු කීපයක් යාබදව තියෙනකොට තමයි අපි ඒකට නයිලෝන් බහුවවේගය කියලා කියන්නේ. එතකොට අපිට ගන්න පුළුවන් මේකෙදී මෙන්න මෙතනින් හයිඩ්‍රජන් අණුවකුයි මෙන්න මේ කාණ්ඩෙන් කාබොක්සිලික් කාණ්ඩෙන් OH එකයි කියලා වෙලා ජල අණුවක් ඉවත් වෙනවා සැදිලා. එතන OH එකයි මෙතන හයිඩ්‍රජන් එකයි කියලා ජල අණුවක් ඉවත් වෙනවා. එතකොට ඉතුරු වෙන NH එකයි මෙතන තියෙන ද්විත්ව බන්ධන සහිතව තමයි ඔන්න ඔය විදිහට තමයි නයිලෝන් 6,6 කියන එක
භාවිත විදියට අපිට ගන්න පුළුවන් ඒවා ටික මතක තියාගන්න සම්පත්පත කියවලා. අපිට මූලිකවම මෙතනින් තේරුම් ගන්න ඕන දේ තමයි සංගණන බහුවයක වර්ග තුනක් තියෙනවා. ඒකෙන් එක වර්ගයක් තමයි 6,6 නයිලෝන් කියන්නේ. ඒක සෑදෙන ඒකාවයක දෙක තමයි මේ දෙක. එතන තමයි පුනරාවර්තී එකකේ මේ වගේ අණු කීපයක් තිබුණා අපි ඒකට කියනවා නයිලෝන් බහුවයවිතිය කියලා. එතකොට අර කලින් වගේමයි බහුවයක පොලිමර්ස් කියන්නේ පොලි කියන වචනේ තේරුම තමයි නැවත නැවත එදෙනවා කියන එක. පොලිමර්ස් කියන්නේ ඒක අවයවයක කීපයක් එකතු වෙලා නැවත නැවත එදෙනවා කියන එක. ඒකට සංගණන භාවයක ගත්තම මෙන්න මේ කාණ්ඩේ මෙන්න මේක ලියා ගන්න පුළුවන් නම් හරි කට වචනෙන් කියවලා NH CH2 6ක් NH C දිත්ත බන්ධනයක් හෝ CH2 4ක් C දිත්ත බන්ධනයක් හෝ කියලා කටින් කියලා හුරු වුණාම ඔබට පුළුවන් මේකේ මෙන්න මේ NH මෙන්න මෙතන තියෙන බන්ධනය කඩලා ඒකාවයක දෙක ගලව ගන්න. එතකොට මේ අණු දෙකක් එකතු වෙලා ජලාණුවක් ඉවත් වෙන නිසා අපි ඒකට කියනවා සංගණන ප්‍රතික්‍රියාවක් කියලා. ඊට පස්සේ අපිට බලන්න තියෙනවා මේ වගේම තව වර්ගයක් තියෙනවා. හොඳට බලාගන්න නයිලෝන් කියන එක. ඊට පස්සේ අපිට බලන්න තියෙනවා මොකක්ද තව අණු වර්ග දෙකක් තියෙනවා පොලිඑතිලීන් ටෙරිතලේට් කියලා කියනවා PET කියලා කියනවා. සහ ඒ වගේම තව අපිට අධ්‍යයනය කරන්න තියෙනවා මොකක්ද බේක්ලයිට් කියන නැත්නම් ෆීනෝල් ෆෝමැල්ඩිහයිඩ් කියන සංගණන බහුවයක දෙක. ඒතකොට නයිලෝන් විදිහට තමයි කතා කරන්නේ. ඊළඟට අපිට කතා කරන්න තියෙනවා මොකක්ද පොලිඑතිලීන් ටෙරිතලේට් කියන PET කියන සංගණන බහුවයක. PET කියන සංගණන බහුවයක කතා කරන්න තියෙනවා. PET කියන සංගණන බහුවයක කතා කරන්න තියෙනවා. පොලිඑතිලීන් ටෙරිතලේට් කියලා කියනවා. එතකොට හොඳට මතක තියාගන්න ඔබ සරලව මේක කරන්න ලේසි ඕනෑම සිස්සෙක්ට පුළුවන් බෙන්සීන් වලයක් අරගෙන ඒකට දෙපසින් කාබොක්සිලික් කාණ්ඩ දෙකක් සම්බන්ධ කරන්න. ඒකට දෙපසින් කාබොක්සිලික් කාණ්ඩ දෙකක් සම්බන්ධ කරන්න. කාබොක්සිලික් කාණ්ඩ දෙකක් සම්බන්ධ කරන්න. ඊට පස්සේ අපි කරන්න ඕනේ ඒ වගේම තව අණුවක් තියෙනවා. ඒකට අපි කියනවා CH2 දෙපැත්තෙන් OH කාණ්ඩ දෙකක් දාලා හදාගන්න. දෙපැත්තෙන් OH කාණ්ඩ දෙකක් දාලා. ඒකට ඒ අණු දෙක සංගණනය වෙලා අපිට හැදෙනවා එස්ටර් බන්ධනයක් සහිත මෙන්න මේ PET නැත්නම් පොලිඑතිලීන් ටෙරිතලේට් කියන සංගණන බහුවයකය. මෙතනදී ජලාණුවක් ඉවත් වෙනවා. මෙතනදී ජලාණුවක් ඉවත් වීම සිද්ධ වෙනවා. එතනදී අපි බලන්න ඕන මෙන්න මෙහෙමයි. මෙන්න මෙතන තියෙන OH කාණ්ඩය මෙන්න මෙතන තියෙන හයිඩ්‍රජන් එකයි කියලා ඉන්නේ. එතකොට අපිට කියන්න පුළුවන් මෙන්න මෙතන C දිත්ත බන්ධන O කියලා තියෙනවා. මෙතන O තියෙනවා. මෙන්න මෙහෙම බන්ධනයකට අපි කියනවා එස්ටර් බන්ධනය. එස්ටර් බන්ධනය. එස්ටර් බොන්ඩ් එකක් කියලා කියනවා. ඊට CH2O ඉරක් කොන්නම දානවා. ඒ අනිත් හයිඩ්‍රජන් එක ඊළඟ යාබද සංයෝගය සමග ගැලවෙනවා. ඊට පස්සේ මෙතන බෙන්සීන් රින් එක තියෙනවා. මෙතන බෙන්සීන් රින් එක තියෙනවා. ඊට පස්සේ මෙතන C දිත්ත බන්ධනයක් O ඊට පස්සේ ඔන්න විදිහට දාලා ඔන්න ඔය විදිහට ඇන්දම අපි කියන එකට PET කියලා නැත්නම් පොලිඑතිලීන් ටෙරිතලේට් කියලා. මෙතනදී හොඳට මතක තියාගන්න එස්ටර් බන්ධන දෙකක් තියෙනවා. එස්ටර් බන්ධන මෙන්න මෙහෙම C දිත්ත බන්ධන O බන්ධනයක් තිබ්බත් අපි ඒකට කියනවා එස්ටර් බන්ධනයක් කියලා. එස්ටර් බන්ධනයක් කියලා කියනවා මේ විදිහට තිබ්බොත්. එන්න ඒක හොඳට ලකුණු කරන්න මතක තියාගන්න. PET කියන එක හොඳට මතක තියාගන්න. පොලිඑතිලීන් ටෙරිතලේට් කියන එක හරිම ලේසි කාබොක්සිලික් කාණ්ඩ දෙකක් සහිත බෙන්සීන් වලයකුයි CH2 කාණ්ඩ දෙකක් සහිත OH කාණ්ඩ දෙකක් සහිත හයිඩ්‍රොක්සිල් ගෲප් දෙකක් සහිත සංයෝගයකුයි අඳිනවා. අන්න ඒක අඳලා මෙන්න මේකට අපි කියනවා පොලිඑතිලීන් ටෙරිතලේට් කියලා. ඒක ගුණාංග මතක තියාගන්න සම්පත් පොතට අදාළ. විශේෂ දේ තමයි මේ ඒකාවයක ලියන්න පුළුවන් නම් ඔබට භාවිත මතක තියාගන්න එක සම්පත් පොත කියවලා මතක තියාගන්න එක ලේසි දෙයක්. ඊළඟට අපිට බලන්න තියෙනවා ටිකක් සංකීර්ණ ව්‍යුහයක් සහිත ෆීනෝල් ෆෝමැල්ඩිහයිඩ්. ෆීනෝල් ෆෝමැල්ඩිහයිඩ් නැත්නම් ඒකට තව නමක් කියනවා බේක්ලයිට් කියලා. ෆීනෝල් ෆෝමැල්ඩිහයිඩ් නැත්නම් බේක්ලයිට් කියලා කියනවා. ෆීනෝල් ෆෝමැල්ඩිහයිඩ් බේක්ලයිට් නම් දෙකම ලියන්න පුළුවන්. ෆීනෝල් ෆෝමැල්ඩිහයිඩ් නැත්නම් බේක්ලයිට් කියන සංගණන බහුවයකේ බේක්ලයිට් කියන සංගණන බහුවයකේ මේ සිද්ධාන්ත වීඩියෝ එක බලලා 2021 යොමු වුණ 10 වෙනි රචනා ප්‍රශ්නයේ C කොටසට නිවැරදි පිළිතුරු ලියවනම් ඔබට මේක සම්බන්ධයෙන් හරි අවබෝධයක් ගන්න පුළුවන්. බේක්ලයිට් කියන එක ගත්තොත් අපි කියනවා ඒකට තව නමක් ෆීනෝල් ෆෝමැල්ඩිහයිඩ්. ඒක නිෂ්පාදනය වෙන්නේ මෙන්න මෙහෙමයි. ෆීනෝල් අණුවකුයි අපි කියනවා සරලම ඇල්ඩිහයිඩ් වෙන ෆෝමැල්ඩිහයිඩ් කාණ්ඩයක් දෙන්න එකතු වෙලා අපිට හැදෙනවා බේක්ලයිට් කියන එක. බේක්ලයිට් කියන
සංගණන බහුවයකේ. ඒක ඇත්තටම අපි අඳින්න කිව්වොත් අපි බේක්ලයිට් බහුවයකේ ඇති වෙන ආකාරය අඳින්න කිව්වොත් ඒක ත්‍රිමාන ආකාරයට සාකණය වූ ස්වරූපයක් පෙන්වනවා. ඒ නිසා මේකේ තාප ස්ථාපන ගතියක් පෙන්වනවා. අනිකුත් බහුවය තාප සුවිකාය කියන්නේ තාපයේ අණුව හැඩය වෙනස් වෙනවා. PVC ගොත් ජලන ලෑග් ගත්තොත් අරගෙන රත් කරොත් හැඩය වෙනස් වෙනවා. හැබැයි මේකේ තියෙන මේ ත්‍රිමාන සාකණය වූ ස්වභාවය නිසා මේක තාප ස්ථාපන බහුවයක් විදිහට බේක්ලයිට් කියන එක ගන්නවා. නැත්නම් පීනෝල් ෆෝමල්ඩිහයිඩ් කියන එක ගන්නවා. මේකේ බහුවයගේ ත්‍රිමාන දැසක් ඇඳීමකට බලාපොරොත්තු වෙන්නේ නැහැ. උනට අපි දැනගෙන ඉන්න එක හොඳයි. මෙන්න මෙහෙම කරන්න ඕනේ. මෙන්න මේ ආකාරයේ පීනෝල් අණු දෙකක් එක ළඟ ඇද ගන්නවා. පීනෝල් අණු දෙකක් එක ළඟ ඇද ගන්නවා. අපි මෙන්න මෙහෙම හයිඩ්‍රජන් පෙන්නනවා ඕතොපැරා ස්ථාන වල පවතින. ඕතොපැරා ස්ථාන වල පවතින හයිඩ්‍රජන් අණු පෙන්නනවා. ඒ වගේම තව පීනෝල් කාණ්ඩයක් ඇද ගන්නවා. පීනෝල් කාණ්ඩයක් ඇද ගන්නවා. ඒ විදිහටම ඕතොපැරා ස්ථාන වල හයිඩ්‍රජන් වල සහිත. ඒ විදිහට හයිඩ්‍රජන් සහිත. ඊට පස්සේ අපි කරන්නේ මෙන්න මේ ඇල්ඩිහයිඩ් කාණ්ඩය උඩයට මාරු කරලා ඇද ගන්නවා අපි. C දිත්ත බන්ධනයක් හෝ මෙතන H මෙතන H. අන්න එතකොට මෙන්න මේ කාණ්ඩය මේ හයිඩ්‍රජන් මේ ඔක්සිජන් මෙන්න මේ හයිඩ්‍රජන් එකතු වෙලා අපි දන්නවා මෙන්න මේ ජල අණුව ගැලිලා ඉවත් වෙනවා. එතකොට අපිට නිෂ්පාදනය කරගන්න පුළුවන් මෙන්න මේ විදිහට බේක්ලයිට් කියන එක. අපිට මේක ත්‍රිමාන සාකණ්‍ය වූ ස්වරූපයක් අඳින්න ඕනේ. මෙතන H එක තියෙනවා මෙතන H එක තියෙනවා. මෙතන දැන් ජල අණුව ඉවත් වෙලා එතකොට කාබන් සහිත CH2 කාණ්ඩයක් තියෙන්නේ. අපිට මෙතන CH2 තියෙනවා. ඊට නැවත වාරයක් ඔන්න ඔය ආකාරයට එනවා. H OH අන්න ඔය විදිහට ත්‍රිමානව මේ පැත්තට ඒ පැත්තට ඕන පැත්තකට සම්බන්ධ වෙලා බේක්ලයිට් අඳගන්න පුළුවන්. එතකොට පීනෝල් ෆෝමැටි තාප ස්ථාපන බහුවයකයක් සංගණන බහුවයකයක් අනෙකුත් සංයෝග තාපයට ඔබට දෙන්නේ නැති වුණාට මේ ටෙප්ලෝන් තාපයට දෙනවා. එනකොට මේක ඇවිල්ලා ත්‍රිමාන සාකණ්‍ය වූ ස්වභාවය නිසා තාපයේ යෙදුව කියලා හැඩය වෙනස් වෙන්නේ නැහැ. මේ විදිහට ත්‍රිමාන ජාලාකාර විදිහට මේ පැත්තට හැම පැත්තටම ෆෝමල්ඩිහයිඩ් අණු සම්බන්ධ වෙන ආකාරය අනුව අපිට මේක ජාලයක් විදිහට අඳින්න පුළුවන්. හැබැයි වෙන්නේ මේ දේ කියන එක මතක තියාගත්තොත් ඔබට විභාගෙදී මන්ට ලකුණු ගන්න පුළුවන්. අන්න ඔය ආකාරයට තමයි බහුවයයකට අදාළව සංගණන බහුවයක කියන කොටස කතා කරේ. ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ රබර් වලට අදාළ වෙන පොලිමර් වලට අදාළ වෙන රබර් කොටසට අදාළ වෙන පාඩම තමයි. ඒකත් අපි පන්තියේ කතා කරලා තිනවා. සාරාංශ විදිහට අරන් ඉන්න එක තමයි මේ වීඩියෝ එක හරහා කරන්නේ. නෝට් එකක් නැති කෙනෙක්ට උනත් මේ වීඩියෝ එක බලලා අවශ්‍ය මූලික කාරණා තේරුම් ගැනීමට පහසු වෙන විදිහට තමයි this script එකේ අපි අරන් ඉන්නේ නොමිලේ. ඒ නිසා subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. ඉතින් විශේෂයෙන්ම අපි කතා කරා බහුවයගේ යටතේ පොලිමර් කියන්නේ නැවත පුනරාවර්තී ඒකක යෙදෙනවා කියන එක. ඊට පස්සේ අපි කතා කරා ආකලන භවයක පහක් ගොඩක් තියෙනවා. තව සම්පත් පොතට අදාළව 4ක් කතා කරා. මොනවාද? පොලිඑතිලීන්, පොලිවයිනල් ක්ලෝරයිඩ්, පොලිස්ටයිරින් සහ ටෙෆ්ලෝන්, පොලිටෙට්‍රාෆ්ලුෝරෝඑතින් කියන එක. ඒ වගේම පොලිප්‍රොප්ලින් කියන එකක් තියෙනවා. අර හයිඩ්‍රජන් අණු හතරෙන් එක හයිඩ්‍රජන් එකක් ගලවලා CH3 කාණ්ඩයක් සම්බන්ධ කරොත් ඒකට පොලිප්‍රොප්ලින් කියලා කියනවා. පරණ සිලබස් එකේ තිබ්බ විදිහට. ඊට පස්සේ සංගණන භවයක අපි 3ක් කතා කරා. මොනවාද? 6,6 නයිලෝන්. ඒක හැදෙන්නේ කොහොමද කියලා බැලුවා. ඊළඟට අපි කතා කරා PET පොලිඑතිලීන් ටෙරිතලේට් කියන සංගණන භවයකේ කොහොමද ඒක හැදෙන්නේ කියලා අපි පෙන්නුවා. ඊට පස්සේ අපි කතා කරා කොහොමද බේක්ලයිට් කියන එක අපි හැදෙන්නේ කියලා. පීනෝල් ෆෝමල්ඩිහයිඩ් කියලා මේකට නම කියනවා. පීනෝල් කාණ්ඩයකයි ෆෝමල්ඩිහයිඩ් කාණ්ඩයක සෙට් වෙලා ඉරලා එතන ජල අණුවක් සැදිලා සංගණන ජල අණුවක් සැදෙන ඉවත් වෙන එකෙන් අපිට මෙන්න මේ විදිහට ත්‍රිමාන සාකණ්‍ය වූ ස්වරූපයක් අඳින්න පුළුවන්. මේ පැත්තට අඳින්න පුළුවන්. ජාලයක් විදිහට අඳිනවා. සම්පත් පොතක් බලලා විභාගයට ෂෝට් නෝට් එකක් විදිහට මේ 7 මතක තියාගන්න. එතකොට අපි රබර් සම්බන්ධ භවයක පොලි අයිසෝපීන් සම්බන්ධවත් කතා කරපුවාම ඔබට මේ කොටස ඉතාම සරලව තේරුම් යනවා. ඉතින් ඊළඟට අපි බලමු කොහොමද රබර් ආශ්‍රිත භවයක සම්බන්ධයෙන් ඔබ දැනගත යුතු સિદ્ધාන්ත මොනවාද කියලා.